අද පෙබරවාරි 14 ලෝක ආදරවන්තයින්ගේ දිනය. මුලින්ම සුබම සුබ දවසක් වෙන්න කියලා ඕගොල්ලෝ හැම කෙනෙක්ම මගේ YouTube වීඩියෝ එකට පිළිගන්න. කොහොමද අද ඕගොල්ලන්ගේ වැලන්ටයින් ඩේ එකේ සූදානම? සමහර විට දවස් 2-3 ඉඳන් අද දවසේ සැලසුම් කරන්න ඇති නේද? ඔයාගේ ආදරය කරන කෙනාට පැයක් දෙන්න, යත් එක්ක කොහේ හරි යන්න වගේ දේවල් සැලසුම් කරන්න. සමහර විට ඒ දේවල් කරගන්න හිතපු විදිහට පුළුවන් වෙන්නත් ඇති. සමහර වෙලාවට ඒ වගේ හිතපු දේ කරගන්න බැරුව දුක් වෙනවා වෙන්න පුළුවන්. අපි ටිකක් බලමුකෝ කොහොමද මේ ආදරවන්තයින්ගේ දිනේ නිර්මාණය වෙන්නේ කියලා. රෝම අධිරාජ්‍යයේ රාජ්‍ය කරන කාලේ යුද්ධයක් තිබ්බා. මේ යුද්ධෙට ගියපු සොල්දාදුවන්ට ආදරය, විවාහය වගේ දේවල් රෝම අධිරාජ්‍යය විසින් තහනම් කළා. ඒකට හේතුනේ හොඳ සොල්දාදුවෙක් නිර්මාණය කරන්න ආදරය විවාහය බාධාවක් කියලා ඒ රජතුමා හිතපු නිසා. නමුත් ඉතින් මේ තත්ත්වයට විරුද්ධ වෙච්ච වැලන්ටයින් කියන සාමිවරයා තරුණ යුවළවල් වලට ආදරය කරන්න විවාහ වෙන්න උදව්. මේ තත්ත්වය දැනගත්ත මේ රෝම අධිරාජ්‍යය වැලන්ටයින් සාමිවරයාව හිරගත කරලා බෙල්ල කපලා මරලා දැම්මා. එතුමාව සිහිපත් කිරීම සඳහා තමයි මේ වැලන්ටයින් දිනය නිර්මාණය වුණේ. ඒ කොහොම වුණත් වර්තමානයේ වෙද්දී මේ වැලන්ටයින් දිනය ආදරවන්තයින්ගේ දිනේ සැබෑ අර්ථය යටපත් වෙලා තියෙන බවක් පේනවා. විවිධ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, සංවිධාන වගේම නොයෙකුත් වෙළඳ ව්‍යාපාරික අරමුණු තරුණියන්ගේ මනසට දාලා තියෙනවා. කොටිම බ්‍රේන් වොෂ් කරලා තියෙනවා. ආදරවන්තයින්ගේ දිනේ සමරන්න ඕනේ ටැග්ක් දෙන එකෙන්, කොහේ හරි යන එකෙන් වගේ අර මතු පිටින් කරන ඊතරම් හරයක් නැති දේවල් වලින් කියනවා. කොටිම මේගොල්ලෝ ඒක අර්ථ දක්වන්නේ වාණිජයෙන් සහ කාමකත්වයට ඇතැම් විට මුල් තැන දෙමින්. නමුත් ඉතින් ඔයාලා තේරුම් ගන්න ඕන දෙයක් තමයි ආදරවන්තයින්ගේ දිනේ සැබෑ අර්ථය තියෙන්නේ ඔය දෙන්න අතර තියෙන සම්බන්ධතාවය. ඔය දෙන්න එකිනෙකාට අවබෝධ කරගන්න තියෙන හැකියාව, එකිනෙකා වෙනුවෙන් කරන්න තියෙන කැපවීම, කොයිතරම් දුරට සහයෝගයෙන් තේරුම් ගන්න ජීවත් වෙනවද කියන දේ මත තමයි ආදරයේ ගැඹුර නඳා පවතින්නේ. එන්න මේ දේ තමයි දිනු කරගන්න ආදරවන්තයින්ගේ දවසේ උත්සාහ කරන්න ඕනේ. ටැග්ක් දෙන්න බැරි වුණා කියලා, කොහේ හරි යන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපා. ඔයාගේ පෙම්වතියට හරි පෙම්වතාට හරි ඇත්ත වශයෙන්ම ආදරය දෙන්න පටන් ගන්න. එක දවසක් විතරක් ආදරය කළා වැඩන්නේ. ජීවිත කාලෙම ඒ ආදරේ තියාගන්න. ඔය දෙන්නගේ ආදර කතාව ලස්සන කරගන්න අද දවසේ ආරම්භයක් ගන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න.